හිත ගොඩාක් බරයි නම් හිතට පොඩි විවේකයක් දීලා හිත සැහැල්ලු කරගන්න. මේ කාරණාව කියන්න කල්පනා කළේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවෝ අපෙන් ඉල්ලීමක් කරලා තිබ්බා. ස්වාමීන් වහන්සේ හිත බරයි හිත සැහැල්ලු කරගන්නට අවවාදයක් කරන්න කියලා. මේක විභාගයට මුහුණ දෙන දරුවන්ට විතරක් නෙමෙයි. හිතලා 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 හිත බර වෙච්චි හැම දෙනාට මේක වටිනවා. අහන්න මේ කතාව. රමණීය විහාරී කියලා එක තෙරුන් වහන්සේ නමක් හිටියා. මේ තෙරුන් වහන්සේ පැවිදි ජීවිතයට පත් වුණාට පස්සේ ගොඩාක් හිත බර කරගත්තා. හිතලා 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 හිත හොඳටම බර කරගත්තා. අන්තිමේ සිවුරු අරින්නම හිතුණා. මේ පැවිද්ද මට හරියන්නේ මං සිවුරු අරිනවා. එහෙම හිතාගෙන දැන් සිවුරු එරීම පිණිස ගමට යනවා. ඒ යන අතරමඟ උන්වහන්සේ පොඩි විවේකයක් ගන්නට කියලා රුක් සෙවණක වාඩි වෙලා හිටියා. ඒ රුක් සෙවණ තිබ්බේ පාර අයිනෙමයි. ඒ කාලේ වැස්ස. පාර මඩ වෙලා. ඒ වාඩි වෙලා හිටපු තැනට සමීපෙම තිබ්බා ටිකක් මඩ පිරිච්චි වලක්. ওই වෙලාවේ පාර එනවා එක කරත්තයක්. හොඳ ජව සම්පන්න ගුණෙක් ඒ කරත්තේ ඇදගෙන එනවා. අර මඩ වගුරෙන් යන්න යනකොටම මේ කරත්තේ තිබුණු බරට එක රෝදයක් හොඳටම එරුණා. මේ හොඳ ජව සම්පන්න ගුණා එරිච්චි රෝදේ උඩට ගන්න මුළු ඇඟේම හයි අරගෙන දෙතුන් වතාවක් ඇද්දා. ඇදලා 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 හෙම්බත් වෙලා අන්තිමේ මේ ගුණාට කෙලින් හිටගෙන ඉන්න බැරුව එහෙම්ම දන ගැහුණා. එතකොට ඒ කරත්තේ පදවන රියදුරා කරත්තෙන් බැස්සා. ගුණාගේ ළඟට ගිහිල්ලා උගේ ඔළුව ආදරෙන් පිරිමැද්දා. කරත්තෙන් ඌලිස්සා. පොඩ්ඩක් පාර අයිනට අරන් ගිහිල්ලා වැවිලා තිබුණු තනකොළ තිබ්බ තැනක ඌට පොඩ්ඩක් විඩ අරින්න හැරියා. ගොනා පොඩ්ඩක් වැතිරිලා හිටියා. ඇඟේ තියෙන වෙහෙස අඩු වුණාට පස්සේ ඌ පොඩ්ඩක් නැගිටලා තනකොළ ටිකක් කෑවා. ඌ තනකොළ කනවා දැක්කට පස්සේ ඒ රතේ පදවගෙන ආපු රියදුරා ලොකු වතුර බාල්දියක් අරගෙන ඇවිල්ලා ඌ ළඟ තිබ්බා. ඌ තනකොළ කාලා කාලා වතුරත් බිව්වා. දැන් රතේ පදවන කෙනා දන්නවා දැන් ගොනාට ජවයේ තියෙනවා. දැන් ඌට මේක අදින්න පුළුවන්. ආපහු කරත්තේ ගෙට ගැහුවා. අවස්ථා කීපයක් ඔට්ටු වෙලාවත් ඇදගන්න බැරි වෙච්චි අර රෝදේ මු එක පියවරෙන් එක පාරක් පොළවට බරට අඩිය තිබ්බා. එක පියවරෙන් උඩට ගත්තනේ. අරගෙන ගියා. දැන් මේක බලාගෙන ඉන්නවා අර ගහ යට වාඩිලා ඉන්න රමණීය විහාරී ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කල්පනා කළා ලොකු බරක් දුරක් ඇදගෙන ඇවිල්ලා මේ ජව සම්පන්න ගුණා හෙම්බත් වෙලා හිටියේ. ගොඩාක් දුර බර ඇදගෙන ආපු නිසා ඌට තිබුණා වෙහෙසක්. ඒ වෙහෙසත් එක්ක අමාරු තැනක ඌ ඇදගෙන ආපු බරම ඌට අරන් යන්න බෑ. හැබැයි බර අදින්න බැරි අදක්ෂෙක් නෙමෙයි මේ. කාලයක් ඇද්ද නිසා විඩාව. ඒ වෙනුවෙන් උගේ ස්වාමියා ඌට දුන්නා පොඩි විවේකයක්. ඒ විවේකෙන් ඌ සැහැල්ලු වුණා. සැහැල්ලු වෙලා ජව සම්පන්නකම ඇති කරගත්තා. ඌ අර බර ඉතාම පහසුවෙන් ඇදලා ගොඩට ගැත්තා. මාත් මේ හිත බර කරගත්තේ අනවශ්‍ය දෙයකටනේ. මම පැවිද්ද හොඳට කරගෙන ගියපු කෙනෙක්. පැවිද්ද ගැන ඕනවට වඩා හිතලා සිල් රැකීම ගැන ඕනවට වඩා හිතලා මම මගේ හිත බර කරගත්තේ අපරාධේ. මට පැවිද්ද කරන්න බැරි කමක් නෑ. මට උවමනා කරන්නේ මගේ හිතේ බර සැහැල්ලු වෙන්න පොඩි විවේකයක් දෙන එකයි. උන්වහන්සේ තීරණය කළා.
සිවුරු වරිනවා කියන අදහස සම්පූර්ණයෙන් අතහැරියා. ආපහු විහාරයට ගියා. තමන් වහන්සේගේ මනසට හොඳ විවේකයක් දුන්නා. හිත සැහැල්ලු කරගත්තා. ඊටාම ටික දවසකින් උන්වහන්සේ භාවනාව ඉහළටම දියුණු කරගෙන රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ රහතන් වහන්සේ අරහත්ත්වයට පත්වෙච්ච දවසේ අනෙක් වික්ෂුන් වහන්සේලාට කියනවා ශ්‍රේෂ්ඨ වෘෂභයා පය පැකලී වැටෙන්න ගියා. හැබැයි ඊට පස්සේ නම් ඌ නැගිට්ටේ ස්ථිරවමයි. ඒ කිව්වේ තමන් වහන්සේ ගැන. යම් හිතේ බරක් ඇති වෙන විදිහට කල්පනා කිරීම නිසා වැටෙන්න ගියාට මං ඊට පස්සේ නම් ස්ථිරවම නැගිට්ටා. ගොඩාක් ඔය විභාග ලඟ වෙනකොට එහෙමත් තියෙන්නේ විභාගයට මුහුණ දෙන්න බැරි කමක් හෝ විභාගයට මුහුණ දෙන්න නුසුදුසුකමක් එහෙම නෙමෙයි. ටිකක් බර වැඩි වෙන ගතිය. විභාගේ මොන වගේ වෙයිද? මොන වගේ ප්‍රශ්න එයිද? උත්තර දෙන්න පුළුවන් වෙයිද? වෙලාව ඇති වෙයිද? ගොඩාක් ඒවා හිතෙනවා. ඒ හිතෙද්දී එනවා හිතට ලොකු බරක්. ඒ බර විසින් Tamanට කරන්න පුළුවන් දේ කරගන්න බැරි කරනවා. ඒ නිසා හිත බර නම් හිතට පොඩි විවේකයක් දෙන්න. හිත සැහැල්ලු කරගන්න. හිත සැහැල්ලු කරගන්න ගොඩාක් උදව් කරනවා. ඔයාලට කරන්න තියෙන දේ නෙමෙයි. කරපු දේ බලන්න. කරන්න තියෙන දේ ඊළඟට මේ වෙනකොට කරගන්න බැරි වෙච්ච දේ, පාඩම් කරගන්න බැරි වෙච්ච දේ, අතපසු වෙච්ච දේ ඒව බලනකොට හිත බරයි. හැබැයි ඔබ බලනවා නම් තමන් කරපු දේ මම මේ වෙනකොට කොච්චරක් පාඩම් කරලා තියෙනවද? කොච්චරක් වැඩ කරලා තියෙනවද? කොච්චරක් මහන්සි වෙලා තියෙනවද? විභාගය වෙනුවෙන් මං කොච්චර කාලයක් මේ වෙනකොට යම් පුහුණුවක් ලබලා තියෙනවද? පාස් පේපර්ස් ආදී කොච්චරක් කරලා තියෙනවද? ඒ ටික බලනකොට ඔබට ඒවි ජවයක්. අහන්න මේ කතාව. එක් අවස්ථාවක විහාරස්ථානයක තියෙන මල් වැටක්. දරුවෙක් අර මේ මල් කපන කතුරින් කප ඉන්නවා. එයා හොඳටම හිම්බත් වෙච්ච බව බාහිරින් බලාගෙන ඉන්න ස්වාමීන් වහන්සේ නමකට පෙවුණා. එයාගේ මූණ හොඳටම හිම්බත් වෙලා සන්තෝෂෙන් නෙමෙයි මේ වැට කපන්නේ. ස්වාමීන් වහන්සේ දැක්කා එයා බලාගෙන ඉන්නේ කපන්න තියෙන කොටස දිහා. Tamanට තව ඉස්සරහට කපන්න ඉතුරු වෙලා තියෙන කොටස. ඒ පැත්ත බලාගෙන තමයි මෙයා මේ මූණ එල්ලගෙන අමාරුවෙන් වැට කපන්නේ. ස්වාමීන් වහන්සේ ළඟට වැඩම කළා. අර පුතාගෙන් ඇහුවා ඔයාට අමාරුයිද? මහන්සියිද? එතකොට මේ දරුවා කිව්වා ස්වාමීන් වහන්සේ අමාරුවක් මහන්සියක් නෑ. ඒ වුණාට ස්වාමීන් වහන්සේ තව කොච්චර කපන්න තියනවද? ඇයි යාට පේන්නේ හැමතිස්සෙම තාම කපලා නැති තව කපන්න ඉතුරු වෙලා තියෙන ඉස්සරහ කොටස. මේ ස්වාමීන් වහන්සේ ඒ පුතාගේ උරහිස් දෙකෙන් අල්ලලා අනික් පැත්ත හැරෙව්වා. දැන් අනිත් පැත්ත හැරවුවාම එයාට පේන්නේ මොකද්ද? එයාගේ දක්ෂකමින් ලස්සනට කපපු කොටස පේනවනේ. මං මෙච්චර කොටසක් කපලා. මගේ මහන්සිය නිසා මෙච්චර කොටසක් ලස්සන වෙලා. තේරුණාද ඔබට කියන දේ? ගොඩාක් හිත බර වෙන්න හේතුව කරන්න තියෙන දේවල් කරගන්න බැරි වෙච්ච අතපසු වෙච්ච දේවල් අපි තදට හිතට ගන්නවා. ඒ හිතේ බර Tamanට හිතින් කරන්න පුළුවන් දේත් බැරි කරනවා. ඒ නිසා හිත ගොඩාක් බර නම් හිතට පොඩි විවේකයක් දීලා හිත සැහැල්ලු කරගන්න. මේ අවවාදය හොඳට හිත දරාගෙන සැහැල්ලු හිතකින් තමන්ගේ විභාග කටයුතු අධ්‍යාපන කටයුතු ආදී සියලු දේට ශක්තිමත්ව මුහුණ දෙන්න ඔබට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.